ලංකාවේ බැංකු පද්ධතියේ විශේෂිත වෙනස්කම් කිහිපයක් පහුගිය දින කිහිපය තුළ වෙනවා. විශේෂයෙන්ම HSBC සහ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් කියන ෆොරින් ස්ටෑන්ඩර්ඩ් එකේ බැංකු දෙකක් ලංකාවේ රීටේල් බිස්නස් එක නවත්තලා ඒගොල්ලෝ රටින් යනවා. මේකේ ඇත්තටම ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් අපි දකින්නේ නැහැ බැංකින් සයිට් එකට. මොකද මේ හරහා කස්ටමර්ස්ලට තැන්පතුවලට ප්‍රශ්නයක් වෙනවා කියන එකක් නෑ මෙතන. ප්‍රධානමද HSBC එක නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ඇබ්සෝබ් කරගන්න. ඒ වගේම ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එක DFCC බැංක් එක විසින් ඇබ්සෝබ් කරගන්න. මේගොල්ලන්ගේ කස්ටමර් බේස් එක සාමාන්‍යයෙන් HSBC ලගේ ලක්ෂ 2ක විතර කස්ටමර් බේස් එකක් එක්ක තමයි ඇබ්සෝබ් වෙන්නේ. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් ලගේ 50000 ලක්ෂ අතර කස්ටමර් බේස් එකක් කියන අරගොල්ලෝ තරම්ම ලොකු කස්ටමර් බේස් එකක් නොතිබුණත් යම් සැලකිය යුතු ප්‍රමාණික කස්ටමර් බේස් එකක් විශේෂයෙන්ම තිබුණා. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි අර බැංකින් සිස්ටම් එකට වෙන එෆෙක්ට් එක තමයි අත්‍තරම කියන්නේ ලංකාවේ බැංකු වලට කියන ගයිඩ්ලයින්ස් ගන්න තිබ්බ ස්ටෑන්ඩඩ් ෆොරින් ස්ටෑන්ඩඩ් ගයිඩ්ලයින්ස් ගන්න තිබ්බ හොඳම ටයිප් එකේ බැංකු දෙකක් තමයි මේ එළියට යන්නේ. සහ විශේෂයෙන්ම සෙන්ට්‍රල් බැංක් එක අත්‍තරම මේ වගේ දේවල් අත්‍තරම වළක්වා ගන්න ක්‍රියා කරනවා. මොකද අර මාකට් එකට වෙන ඉෂුව එකට වඩා අපි අර ගයිඩ්ලයින්ස් ගන්න තියෙන ෆොරින් ස්ටෑන්ඩඩ් එකේ බැංකු නැති වෙනවා කියන්නේ ලෝකල් බැංකු යන ටයිප් එකටම තමයි යන්නේ. ඒකවල අලුත් දේවල් සහ ඉන්ෆ්ලේෂන් ලෙවල් එකට අප්ග්‍රේඩ් වෙන්න තියෙන chance එක මේ හරහා අඩු වීමක් තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතනදී මේ විශේෂයෙන්ම මේ කස්ටමර්ස්ලට අත්‍තරම ඩිරෙක්ට් ඉෂුව එකක් අපිට පේන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ කියන අත්‍තරම මේක ඩොකියුමන්ට් ෂෙයා එකක් කියන ඩොකියුමන්ට් තමයි මෙතන විශ්වාසය මත හැමදේම වෙන්නේ. මේකේ බිස්නස් ඇක්විසිෂන් ප්ලෑන් එකක් ඇග්‍රීමන්ට් එකක් DFCC ලා සහ නේෂන්ස් ට්‍රස්ට් ලා ප්‍රොසෙස් කරනවා. එතකොට මෙතනදී ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ අත්‍තරම ෂෙයා හෝල්ඩර්ස්ලට මේකේ ෂෙයා සහ ඊට පස්සේ මේකේ වැඩ කරන එම්ප්ලොයිස්ලට මොන වගේ ඒගොල්ලෝ මෙච්චර කල් හිටිය වර්ක් ප්ලේස් එක නෙමෙයි අත්‍තරම. මෙතනින් එහාට වෙන මැනේජ්මන්ට් එකක් through තමයි දැන් වැඩ වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ව ඩිරෙක්ට්ලි වෙනත් කම්පැනි එකකට සෙල් කරනවා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒතර කස්ටමර්ස්ලට විශේෂයෙන්ම සේවිංස් account වගේ ඇතුලේ තියෙන current accounts, fixed deposits, ඊට පස්සේ credit debit cards, ඊට පස්සේ retail loans and premier wealth customers ඔය ටිකනේ සාමාන්‍ය retail bank එකක් ඇතුලේ වෙන්නේ. ඔය ටික normal විදියට proceed වෙයි. හැබැයි අර ඩොකියුමන්ට් ෂෙයා එකක් කරහා අන්න විශ්වාසය මත තමයි මේ හැම දෙයක් වෙන්නේ. කියන්නේ අර මේ ටයිප් එකේ සර්විස් එකක් ලැබෙයිද කියන ප්‍රශ්නේ කස්ටමර්ස්ලට ඇති. ඒක අපි බලන් ඉමු. අපිට දැම්ම කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලට සහ අනිත් පැත්තෙන් මේකෙන් එම්ප්ලොයිස්ලට තමයි යම්කිසි ප්‍රශ්නයක් වුණොත් දෙන්න ඉඩකට තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙච්චර කල් ප්‍රොසෙස් වෙච්ච විදිය ඒගොල්ලන් නෝමල් වැඩ ටික වෙච්ච විදිය දැන් පොඩ්ඩක් වෙනස් වෙලා වෙන මැනේජ්මන්ට් සිස්ටම් එකක් යටතේ ඒගොල්ලන්ට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඕක තමයි බේසිකලි අපිට දකින්න පුළුවන්. මේන්ලි එතනින් එහාට අර කියන්නේ ඉන්ෆ්ලේෂන් ලෙවල් එකේ ගයිඩ්ලයින්ස් ගන්න තිබ්බ ස්ටෑන්ඩඩ් බැංකු දෙකක් ලංකාවට නැති වුණා කියන එක තමයි ඉන්ඩස්ට්‍රි එකට බලපාන නිවුස් එක